කවද හරි දවසකදී මේ මගුල් කියවලා ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකයි කියා. එදාටත් අද වගේම තියමි කවි එක ලියා. පිස්සෙකුගේ ආදරේ තවම දන්නේ නැහැ ඔයා. ඉතින් සුබම සුබ උදෑසනක් කියලා හරි ආදරෙන් මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේම අඩ හෝරාවක කාලයක් ඔයාලගේ ආලින්දයට වෙලා ඉන්න ලස්සන හිමිදිරිය වැඩසටහනත් එක්ක අද මම ඇවිත් ඉන්නවා. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්න කෙනා ඔයාලා දැනටමත් දන්නවා. ඔහු නමින් අබ්දුල් උමර් සහන් නෙත්මිල. ඉතින් අබ්දුල් ආයිබෝන් කියලා ඔබ පිළිගන්නවා අපේ වැඩසටහන. අයිබෝන් අයියේ. ඉතින් අබ්දුල් අපි මේ කතාව පටන් ගන්නට මත්තේ මම අහන්න කැමති ඇත්තටම අබ්දුල් කියන්නේ කවුද? ඇත්තටම අබ්දුල් කියන්නේ කවුද? ඔතෙන්දි මේ අයියෝ ඔය කරන්නේ මම චුට්ටක් අමාරුවේ දාන ප්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම කියනවා නම් මොකද ඇත්තටම අබ්දුල් කියන්නේ කවුද කියන එක අයියා අහද්දි මට හිතෙනවා මේ අයියගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. අයියගේ නම මට මතක නැහැ. ලෝචිත. ලෝචිත හරි. ඇත්තටම ලෝචිත කියන්නේ කවුද? මමද? මම තාම මං කවුද කියලා හොයන ගමන් ඉන්න පුද්ගලෙක්. හොඳයි. එතකොට මේ මට දෙන්න තියෙන්නේ අන්න ඒ කියන උත්තරේම තමයි. ඒ වගේ මම හිතනවා මේ කාගෙන් අපි ওই ප්‍රශ්නේ ඇහුවත් ඒ මනුස්සයට හරියටම දෙන්න පුළුවන් උත්තරේ ඕක කියලා. මොකද ගොඩාක් දුරට අපි වෙන ගොඩාක් දේවල් ගැන දැනගන්න උත්සාහ කරනවා සහ දැනගන්නවා. හැබැයි මේ අපි කවුද කියන එක ගැන මං හිතන්නේ අපි කාටවත් එහෙම හරි අවබෝධයක් තියෙනවා තාම හොයමින් යන්නේ. අපි තාම හොයමින් යන්නේ සහ මං හිතන්නේ ඒක මේ අපිට හොයලා ඉවර කරන්න පුළුවන් දෙයක් කියලා. මොකද අපිට එක එක උත්තර දෙන්න පුළුවන්. මම මෙහෙම වැඩක් කරන කෙනෙක්, මගේ වයස මෙච්චරයි, මං කැමති මේවට, මං කැමති අරවට, මං කරන්නේ අරව මේවා කියලා. ඒත් ඇත්තටම මේ තාම අපි ඔයා හොයනවා කවුද කියලා අහුවාම මං හිතන්නේ මට බෑ උත්තරයක් දෙන්න. මං හිතන්නේ අබ්දුල්ගෙන් අපිට ගන්න පුළුවන් උත්තරේ ඒක තමයි. අබ්දුල් මං ඔයාගෙන් අහන්න කැමති. ඔයාගේ දැන් පවුලේ විස්තර මොන වගේද කියලා අහමු. පවුලේ විස්තර මතක් කරද්දී අම්මයි තාත්තයි තව මට ඉන්නවා මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි. ලොකු අයියා පවුලේ. මං තමයි ලොකු අයියා. පවුලේ බර වැඩි. එහෙම කියන්නත් පුළුවන්. අපි දැන් අබ්දුල් පවුලේ විස්තර ගැන කතා කරද්දී දැන් අපි වගේ අතීත පැත්තනේ පොඩ්ඩක් ගියේ. කතා නොකරම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි අබ්දුල්ගේ කවියක් තියෙනවා මෙයා 3 වසරේදී ලියපු. හරිම ලස්සන කවියක්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. 3 වසරේදී ලියපු කවියක්. මොන කවිය ගැනද? එන්සිනා. අප්පට සීරි. ඔය කවිය ගැන කතා කරන්න ඕනෙමද සහ මේ ඕනනම් අපි ඒ ගැන මොනවද කතා කරන්නේ? අපි කතා කරමු ඒ ගැන. ඔයා ඇයි ඒ වගේ දෙයක් ලිව්වේ කියනද? කිව්වේ කියන එක ගැන කතා කරමු. එන්සිනා. සම 3 වසරේදී ඒ වගේ කවිය. ඒක මෙහෙමයි මේ. මම පොඩි කාලේ ඉඳන් එක එක දේවල් ලියනවා. ඒකට හේතුව මමවත් දන්නේ නැහැ. සමහර විට මේ අර සාහිත්‍ය පැත්තට කතන්දර අහන්න ඒ තිබ්බ නැඹුරුව එක්ක වෙන්න ඇති හැම වෙන්න ඇත්තේ. අනික මේ එන්සිනා කියලා කවියක් ලිව්වේ ඇයි කියලා දැන් මගෙන් අහන්න එපා. ඒක වෙලා දැන් අවුරුදු බර ගාණක්. මට මතක නෑ ඇයි එහෙම ලිව්වේ. කවිය මතකද? කවිය නම් චුට්ටක් මතකයි. මොකද මේ මට මෑතකදී කියන්නේ ඒත් මීට අවුරුදු 5කට විතර කලින් ආයේ කවිය හම් වෙනවා. හම්බෙන් හම්බුනාට පස්සේ මේ මන් ලියපු පරණ කාලේ එකක් නේ කියලා පොඩි හැඟීමක් එනවා. ඒ නිසා මට ඒ කවිය මතකයි. හැබැයි ඒක කියන්න ඕනේ. කියන්නේ මට ඒක දැනගන්න ඕනේ අර බලාකුලක එල්ලිලා හිටියේ කවුරු ගැනද කිව්වේ කියලා දැනගන්න. අයියෝ මම කවිය දන්නවා. කවියවා දන්නවා. කවියවා දැනගෙන මගෙන් අහනවා ඇයි මෙහෙම එකක් ලිව්වේ කියලා. 3 වසරේදී ලියපු කවියක් ගැන. හරිම අසාධාරණයි මේක. හැබැයි හරි. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ඒක සාධාරණීකරණය කරලා දෙන්න ඕනි. 3 වසරේදී ඇයි අබ්දුල් එන්සිනා කෙනෙක් ගැන විශේෂයෙන්ම බලාකුලක එල්ලිලා ඉන්න එන්සිනා කෙනෙක් ගැන ලිව්වේ කියලා. ඒක ඉතින් අහන්න 3 වසරේ අබ්දුල්ව හොයාගෙන යන්න ඕනේ. කවිය මං කියන්නම් ඕනනම්. කියන්න. කවියක් කියලා කියන්නත් බෑ. ඒකට කමන්නේ මේ. එන්සිනෝ මගේ එන්සිනෝ බලාකුලක එල්ලිලා ඉන්නවට වඩා හොඳ නැද්ද? මගේ ළඟ වැඩට ආවනම් වගේ ඔය වගේ මොකද්ද මන් දෙකක් තියෙන්නේ. එහෙමද කියලාත් මට මතක නෑ. ඕක තමයි කවිය. සමහර විට ඒ දවස්වල ගියේ ටෙලිඩ්‍රාම එකක මොකක් හරි කැරක්ටර් එකක් වෙන්න පුළුවන්. නැත්නම් කාටුන් එක කැරක්ටර් එකක් වෙන්න පුළුවන්. මට කියන්න බෑ මේ හීනෙන් පෙනිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට එන්නත් පුළුවන්. මන් දන්නේ නැහැ. හරි. ඔන්න ඔහොම තමයි අබ්දුල්ගේ එන්සිනා ගැන එන්සිනා කියන කවිය අපි කියමු ඒ කවිය කියලා. 3 වසරේදී වා කවියක් කියලා හිතාගෙන ලියපු කෙනෙක්. ඉතින් අබ්දුල් ඔයා මේ ශාස්ත්‍රයට එන්නේ කොහොමද? ඔයා මේ ශාස්ත්‍රයට ආපු විදිහ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ශාස්ත්‍රයට ආපු විදිය ගැන කතා කරද්දි මේ පොඩි කාලේ ඉඳන් ලියනවා. පොඩි කාලේ ඉඳන් සාහිත්‍යයට කැමති, පොත් කියවනවා සෑහෙන්න. ඉතින් ඔහොම ලියලිය හිටියා. ලියලිය ඉඳලා ඊට පස්සේ
6 වසරේ වගේ ඉඳන් පත්තරවලට ලියන්න ගත්තා. මම ලියන කවි එහෙම පත්තරවලට යවුවා. මුලදීව පළ වුණේ නැහැ. හැබැයි පස්සේ ඒවා ටික ටික පළ වෙන්න ගත්තා. මම මතක් කරොත් විජය පත්තරේ, මිහිර පත්තරේ තමයි ඒවා පළ වුණේ. ඊට පස්සේ ඒවා පළ වෙනවා ටික ටික කොහොම යද්දී 11 වසරට වගේ එද්දි මේ ඒවට හම්බ වෙනවා අර ඒ පත්තර වලින් බැජ් එකක් දෙනවා සතියේ හොඳම නිර්මාණය වගේ කියලා බැජ් එකක් වදිනවා බැජ් ඒ එකක්. නිර්මාණයත් එක්ක. ඉතින් ඒක දැන් මගේ වට වදිනවා. ඉස්සර මගේ කවියක් පළ වෙන්නෙත් කලාතුරකින්. ඒත් දැන් මම ලියලා දිගටම යවන්න හැමදාම මං යවන එකක් පළ වෙද්දි ඒකට සතිය හොඳම නිර්මාණය වගේ බැජ් එක වදිනවා මට මාර සතුටුයි. ඉතින් කොහොම ලියලී ඉන්නවා. හම්බෙකින් රසපත්තරේ ළමා පිටුවක් තියෙනවා වැලි මිදුල කියලා. වැලි මිදුල. මං ඒ වෙද්දි ඉන්නේ 10 වසරේ. කොහොම හරි ඒකටත් මං එකක් නිකමට වගේ යවනවා. නිකමට වගේ යවුවට පස්සේ ඒක පළ වෙනවා. පළ වුණාට පස්සේ මේ ඒ වැලි මිදුල පිටුව සංස්කාරකවරයා විදිහට ඉන්නේ තිබිරියාගම් බණ්ඩාර කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා. මගේ සාහිත්‍ය ජීවිතයේ ඇතුලේ මට හම්බෙච්ච මාර මිනිස්සෙක්. ඉතින් අද මම මෙතන ඉන්නවා නම් ඒකට එක්තරා කාරණයක් තමයි එයා. ඊට පස්සේ කොහොම හරි තිඹිරි මාමා මගේ ඒ නිර්මාණය පළ වුණාට පස්සේ මට දුරකථන ඇමතුමක් දෙනවා. මම දන්නේ නැති නම්බරයකින් එනවා. ඊට පස්සේ ආන්සර් කරලා කතා කරද්දි කියනවා මං අර වැලි මිදුලේ සංස්කාරකවරයා ඔයාට පුළුවන් නම් ඇවිල්ලා ලේක් හවුස් එකට මාව හම්බෙන්න. මම ඔයාලට සතියක් ගාන ලියන්න අවස්ථාවක් හදලා දෙන්නම් කියනවා. මම ගිහිල්ලා හම්බ වෙනවා. ඊට පස්සේ මේ මං තීරු රචකයෙක් විදියට දිගටම රසපත්තරයක වැඩ කරනවා. කොහොම කාලයක් යද්දී ඒ අවුරුද්දෙදිම මට හිතෙනවා කවි පොතක් කරා නම් හරි කියලා. මොකද තිබිරි මාම මට කවි පොත් එහෙම ගොඩක් දෙනවා මේ ටික අරන් ගිහලා ඔයා කියවන්න කියලා. ඊට පස්සේ ඒ ටික බලද්දි මට කවි පොතක් කරන්න හිතෙනවා. සහ ඒ වෙද්දි මං අතේ ලියවෙච්ච කවි එකතුකුත් තියෙනවා. ඊට පස්සේ මේ කවි පොතක් කරනවා කියලා හිතාගෙන මම ওই ටික එකතු කරනවා. එකතු කරලා මේ මට තිබ්බ ප්‍රශ්න තමයි ප්‍රකාශකෙක් හොයාගන්න එක. මොකද ආවට ගියාට ප්‍රකාශකව පොත් බාර ගන්න නැහැ. අනික මම 10 වසරේ ඉන්න ළමයි. කවුරුවත් මාව දන්නෙත් නැහැ. එහෙම රසික ප්‍රජාවකුත් නැහැ. ඉතින් ඒ වුණත් මං හිතා ගන්නවා කොහොම හරි ප්‍රකාශකෙක් හොයාගන්නවා කියලා. මේ මං ඒක සහතික කරගන්න යනවා උපවිදුහල්පතිතුමා ළඟට. උපවිදුහල්පතිතුමා ෆස්ලින් සර් අපේ ඉස්කෝලේ. ඊට පස්සේ සහතික කරගන්න ගියාට පස්සේ සර් බල්ලා කියනවා මේ ඔයා කැමති නම් අපි මේක ඉස්කෝලේ ප්‍රකාශනයක් විදියට අපේ ඉස්කෝලෙන් ප්‍රකාශනය කරන්න කියලා. ඉතින් මටත් ඊට වඩා දෙයක් නැහැ නේ. ආ හරි එහෙනම් කියලා. දැන් ඔන්න ඒගොල්ලෝ පොත පබ්ලිෂ් කරලා සෙරමනියකකුත් අරගෙන ඒ වැඩේ වෙනවා. ඊට පස්සේ තව එකතු වෙච්ච කවි ටිකක් මම එකතු කරලා ඊට පස්සේ අවුරුද්දේදී ගොඩගේ ප්‍රකාශන ආයතනයට ඉදිරිපත් කරනවා අත්පිටපතක් විදියට. ඒක තේරෙනවා. ඒ තමයි ජීවිතේ කලින් මට නොපෙනුන කියලා. ඒකත් පළ වෙනවා. හැබැයි පළවෙනි ටිකක් කල් ගිහිල්ලා මොකද කොරෝනා ප්‍රශ්නයි, කොළ නැති වෙච්ච ප්‍රශ්නයි කොහොම සිද්ධි ගොඩක් තියෙනවා. ඉතින් කොහොම හරි ඔක සෑහෙන දිග කතාවක්. මම ශේෂ්ත්‍රයට ආවේ කොහොමද කියන එක අහද්දි මම ශේෂ්ත්‍රයට එන්න හේතු වෙච්ච මූලික සාධකය වගේ එක කියන්න. ඒ කියන්නේ මගේ පොත් මෙච්චර පිරිසක් දැනගන්න හේතු වෙච්ච එක. කොහොම ඇවිල්ලා එක තැනකදී මම ගහනවා පොතක් බයෝ කරපු A level කියලා. ඒක ගහන්නේ මේ A level වලට මාස 3ක් තියාගෙන. මාස 3ක් හෝ 4ක් තියාගෙන මේ අනික් වැඩ ඔක්කොම පැත්තකට දාලා A level වලට මගුලක් වෙච්ච දෙන් කියලා මේ third term test එක අස්සේ තමයි පොත ගහන්නේ. කවි ටික එකතු කරලා ඊට පස්සේ ඒ පොත හදලා ටයිප් කරලා කොහොම හරි මේ පොත මම එළියට දානවා. එළියට දැම්මට පස්සේ සෑහෙන පාඨක ආකර්ෂණයක් ලැබෙනවා. හිතුවට වඩා පොත යනවා. මිනිස්සු පොත ඉල්ලනවා. දී ගන්න බැරි තරමට. ඉතින් ඒ ලෙවල් ඇස්සේ ওই වැඩත් එක්ක මට ඒක කරගන්න බැරි නිසා මම පොත රසකතා ප්‍රකාශන ආයතනයට දෙනවා. එතනින් තමයි මේ ශේෂ්ත්‍රයට එන්නේ. අපි පොත් ගැන කතා කරමු පුංචිම පුංචි විරාමකින් පස්සේ තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අබ්දුල් ගැන. අබ්දුල්ගේ ජීවිතය ගැන. ඉතින් අපි පුංචිම පුංචි බ්‍රේක් එකකට ගිහින් ආයෙමත් එක්ක. කෙටි විරාමයකට පස්සේ ආයෙමත් අපි එකතු වෙලා ඉන්නේ ලස්සන හිමිදිරියේ වැඩසටහනත් එක්ක. ඉතින් හරි ආදරණීය පුද්ගලයෙක් නේද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ ආදරණීය පුද්ගලයාගේ පළවෙනි පොත ගැන අපිට කතා නොකරන්න බෑ. තටු බිඳුණු කුරුල්ලා. අබ්දුල්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. තටු සිඳුණු කුරුල්ලා. තටු සිඳුණු කුරුල්ලා. ඉතින් මේ ඒක තමයි මම අර කියපු ඉස්කෝලේ අර උපවිදුහල්පතිතුමා අපි මේක කරමු කියලා කරපු පොත. ඉතින් ඒක තමයි පළවෙනි මගේ කවි පොතක් විදිහට එළියට එන පොත. මගේ පළවෙනි පොත ඒක. ඉතින් අද වෙද්දී පොත් 10ක් කරලා තියෙනවා. ඒ පොත් 10 අඩිතාලම සහ මූලික පියවර ඒක කියලා කියන්න පුළුවන්. ඔයා දැන් මේ ශේෂ්ත්‍රයට එද්දි ඔයාට පූර්වාදර්ශයක් වෙච්ච චරිතයක් ඇතිනේ. ඔයා එතකොට අපි ඒ පූර්වාදර්ශයක් වෙච්ච චරිත ගැන පොඩ්ඩක් කතා කරත් ඔයා මේ ශේෂ්ත්‍රයට එන්න.
ඒකන මං කැමතිම කවියෙක් වගේ කෙනෙක් ගැන රෝල් මොඩල් කෙනෙක් වගේ කාලේ ඔයාගේ හිතේ තිබ්බ ඒ කාලෙ මේ මං හරි ආස කවියෙක් හිටිය මේ කොච්චර ආසයිද කියනවනම් ඒ කාලෙ මේ අර අපේ 11 හවසරේ පාඩම් පොතේ යාගේ කවියක් තිබ්බ මේ ගංගාවේ සංගීතය කියලා ගංගාවේ සංගීතය අය දන්නවද කාගෙද ගංගාවේ සංගීතය කවුද මේ අපේ පොතේ තිබ්බ මතකයි සිංහල සාහිත්‍ය සාහිත්‍ය පොතේ 10 වසර 10 11 11 එච්.එම්. කුඩලිගම එච්.එම්. කුඩලිගමගේ මේ කවියක් ඉතින් මේ එච්.එම්. කුඩලිගම කියන්නේ ඒ කාලේ මම මාර ආස කවියෙක් කොයිතරම් ආසයිද කියනවනම් ඒ කාලේ අර අපි අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ කවි ටිකක් තියෙනවනේ අර විභාගෙට ගිහිල්ලා විචාර වලට එහෙම ලියන්න දැන් මං ඒ ටික ඔක්කොම දැන් සිංහල මේ අච්චු පොතේ තියෙන කවි ඔක්කොම පාඩම් කරලා කුඩලිගමක ටිකක් පාඩම් මං ඊට අමතරව මේ කුඩලිගමක වෙනම පොත් ගත්තා යාගේ කවි පොත් අරගෙන මං ඒවත් කටපාඩම් කරගෙන හිටියේ කටපාඩම් කරගෙන හිටියා කියන්නේ මේ ඇත්තටම මේ මං එහෙම මතක තියාගන්න ඕනේ කියලා කරපු දෙයක් නෙවෙයි හැබැයි ඒවට මං කොයිතරම් ආස කරාද කියනවා නම් ඒවා එකපාරක් දෙපාරක් කියවද්දි මේ ඉබේටම මේ හැමදාටම මතක හිටින විදියට මතකේ තැම්පත් වුණා මට දැන් එකක් මතක් වෙනවා මේ සමහර කවි තියෙනවා මාර ජීවිතය ගැන මාර දේවල් ඒ කවිය ඇතුලේ තිබ්බා එක කවියක් තිබ්බා වනමල් පවා කළුගල් පවා වනමල් පෙති මෙන් මුදුවේ දවසක එහෙත් මල් පෙති කළුගල් බඳුවේ ලුහු බැඳ ගමන් ගත්දහම කැත පොදුවේ සිතුදේ නොසිදුවේ නොසිතුව දේ සිදුවේ ඉතින් වගේ කවි මාර ගොඩක් තිබ්බා ඒ කියන්නේ සෑහෙන ගැඹුරු දෙයක් ඒ කවිය ඇතුලේ මට ගංගාවේ සංගීතය ඔව් ගංගාවේ සංගීතය සහ කුඩලිගමගේ අනික් හැම කවියක් ඇතුලෙන් වගේ ඉතින් කුඩලිගමගේ කවිත් එක්ක තමයි මම මුල් කාලීනව ලියන්න පටන් ගත්තේ ඒක සාමාන්‍යයෙන් ජීවිතෙත් එක්ක බැඳිච්ච කවි තමයි ගංගාවේ සංගීතයේ ඇතුලේ තියෙන්නේ ඒ කියන්නේ මේ අපිට තේරුම් ගන්න බැරි වෙච්ච අපේ ඇතුලේ මොකක්දෝ දෙයක් පැහැදිලි කරනවා වගේ දෙයක් තේරුණා ඉතින් එච්.එම්. කුඩලිගම තමයි ඒ කාලේ මගේ පූර්වාදර්ශී කවිය දැන් අපි කවි ගැන කතා කරන්නේ මම ඔයාගේ බයෝ කරපු යදල් දෙවෙනි පොත කියවද්දී මට මගේ හිත වැදිච්ච කවියක් තියෙනවා හරිද 24 වෙනි කවිය ඉතින් සතුටුයිද ෆිසික්ස් ලකුණු ඔබගේ අඩු වුණ බැවිනි ඇග්‍රි අරන් ඔබ පෙර මගදිම හැරුණි ඔබ මෙන් මගදි මම නම් නොහැරෙන බැවිනි ෆිසික්ස් පන්තියේදී මට නුඹ මග හැරුණි කා ගැන හිතලා අබ්දුල් මේ ගැන ලිව්වේ මේකට අනිවාර්යෙන් අබ්දුල්ට ඇත්ත කතාවක් තියෙන්නම ඕනි ඉතින් මේ අවකට පසුබිම් වෙච්ච කතාවක් තියෙනවා මේ කතාව කියන්න කලින් මේ ඔය කවිය පටන් ගන්න කලින් වරහන් ඇතුලේ පොඩි මේ ඡේදයක් තියෙනවා අයියට පුළුවන් ද මං වෙන එක චුට්ටක් කියවන්න අනිවාර්යෙන් 2023 උසස් පෙළ විභාගයේදී ගුරුවරයෙකු විසින් ප්‍රශ්න පත්‍රය කලින් පිට කිරීම නිසා නැවත වතාවක් විභාගයට මුහුණ දීමට කෘෂි විද්‍යා සිසුන්ට සිදුවේ හරි මං කතාව මෙහෙම කියන්නම් මේ ඒලෙවල් කාලේ මට තිබ්බ සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් තමයි ඔක ලියවෙන්නේ කොහොම හරි මේ මට සම්බන්ධතාවයක් තිබ්බා ගෑනු ළමෙක් එක්ක ඒලෙවල් ක්ලාස් වල මාත් එක්ක හිටපු කොහොම හරි එයා සෑහෙන කාලයක් මට කැමැත්තෙන් ඉඳලා මම දන්නෙත් නෑ කොහොම හරි කොහොම සෑහෙන කාලයක් කැමැත්තෙන් ඉඳලා ඇවිල්ලා කොහොම හරි දැන් යාළුවොත් මැදිහත් වෙලා දැන් කොහොම හරි අපි යාළු වුණා යාළු වෙලා දැන් කොහොම සම්බන්ධේ ටික ටික ඉස්සරහට ගලාගෙන යද්දී දැන් ඕකේ තියෙනවා කවිය කියවද්දි තමයි තේරෙන්නේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා ඒ කියන්නේ ගොඩක් දිග කවියක් සහ ගොඩක් දේවල් ගැන කියලා තියෙනවා කොහොම හරි මේ ඔය සම්බන්ධ එක්තරා තැනකදී නවතිනවා මොකද මේ එයා කොච්චර මට කැමැත්තෙන් හිටියත් අපි ඒක පටන් අරන් ටිකක් ඉස්සරහට යද්දී අපිට තේරෙනවා ඇත්තටම අපි ගැලපෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන කෙනා නෙමෙයි එයා බලාපොරොත්තු වෙන කෙනා නෙමෙයි මම. එතකොට හැමතිස්සෙම ප්‍රශ්න වගේ එකක් තියෙන නිසා කොහොම හරි මේ ඒක නතර වෙනවා. නතර වෙලා මේ ඊට පස්සේ හැබැයි එයා කරන්න ඇග්‍රී. ඊට පස්සේ නතර වෙලා සෑහෙන කාලයකට පස්සේ අපි A level ලියන්නේ. එතකොට නිවුස් එකක් එනවා. මම ෆිසික්ස් ඔක්කොම ලියලා ඉවර කරාට පස්සේ මේ ගුරුවරයෙක් කලින් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කරලා ඒ නිසා මේ ආය පාරක් ඒගොල්ලන්ට ලියන්න සිද්ධ වෙනවා කියලා. එතකොට මේ හිතිලා ලියවෙච්ච එකක් තමයි ඕක. අන්තිමට අහනවා මේ ෆිසික්ස් අරන් විභාගය අවසන් බැවිනි. ඉතින් මට තියෙන්නේ දැන් තුට පමණි. ඇග්‍රි අරන් නුඹ වෙනතක ගියේ හේිනි. පාඩම් කරනු තව දින 12ක් සොඳිනි. අවසර අහන්නට එක් පැනයක් පමණි. ඉතින් සතුටුයිද මගේ ඉස්සර ලඳුනි. ඉස්සර ලඳුනි පොඩි හින්ට් එකක් වගේ කියලා මට කවන්නේ නැහැ කමන්නේ අපි ගන්නත් එපේ හින් ගන්නත් ඕනි පොඩ්ඩක්. එතකොට තමයි අර අපිට විරහව ආදරේ ඔක්කොම ආවම තමයි කවියා උපදින්නේ.
වගේ එකක් මං ඇහුවා. ඔව් අනිවාර්යෙන්ම ආදරේ විරහව සතුට දුක කවිය නෙමෙයි මේ මොන මනුස්සෙක් වුණත් ජීවත් වෙද්දී ඒ හැමදේම එනවා. ඒ හැමදේම සමහර ලාවට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර තැන් තියෙනවා අපිට විකල්ප නැහැ. සමහර තැන් නෙමෙයි කොතනකදවත් අපිට විකල්ප නැහැ. අපිට තියෙන දරා ගැනීම විතරයි. අනිවාර්යයෙන්. දුකකින්ද කිව්වේ? මැදිහත් සිතකින් කියලා ගමු. හරි. අපි දැන් නිකන් අමුතු පැත්තකට ගියා වගේ වුණා එකපාර නේද? අබ්දුල්ගේ ඒ ලෙවල් කාලේ හිටපු මං හිතන්නේ අබ්දුල්ගේ පෙම්වතිය කියවුවොත් හරිම වෙලා හිටපු අබ්දුල්ගේ පෙම්වතිය වෙලා හිටපු කෙනාගෙන් තමයි කතා කරන්නේ. ඉතින් අබ්දුල් ඔය කවි ගැන කතා කරද්දි මේ වෙන විට ඔයා කවියක් තියෙනවා ගීතයක් කියලා. ඔව්. ඔයාට ඒ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? අපි ඒ කවිය ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඒ කවිය ඒත් මං ආදරේ පොතේ මේ 17 වෙනි කවිය. ගොඩක් පාඨකයෝ ආදරෙන් වැළඳගත්ත කවියක් මේ ආදරේදයි නොඅසමි කියලා. ආදරේදයි නොඅසමි. නොඅසමි. මට හිතෙනවා ඒක පාඨක වෙනුවෙන් මං කියවනම් හොඳ වෙයි කියලා මම පොත ගන්නනේ. පොත ගන්න. 17 ආදරේදයි නොඅසමි. ආදරේ බව නොකියමි. ළඟින් පමණක් ඉඳගමි. ඔබ කියන වචන එකට දෙකකට හඬක් නොනගා හිනහැමි. කිසි දිනක තනි නොකරමි දුරින් හිඳ හෝලං එන්න ඕනෙද අහන්න නැතුවම ඔබට පසකින් ඇවිදෙමි. රිදෙන විටව නොහනමි රිදුන බව නොමාගවන බැරි වෙලාවත් කොතනකතිවත් ආදරේ දැයි නොවසමි. ඉතින් ඔය කවියක් විදියට මම කියද්දි ඔහොමයි. ඔයගලන්ට පුළුවන් හැබැයි මේක වෙනස් විදියකින් අහන්න විදිහට ගීතයක් විදියට අහන්න කැමති නම් ඔයගලන්ට පුළුවන් මේ ආදරේ දැයි නොවසමි කියන ගීතය දැන් රිලීස් වෙලා තියෙනවා. අබ්දුල් උමර් සහන් YouTube channel එකෙන් අහන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉස්සරහට නිකුත් කරන ඒත් මං ආදරේ පොත්වල නම් මේ වගේ නැහැ. මේ මෙතන තියෙනවා QR code එකක්. ඒ QR code එක කෙලින්ම ස්කෑන් කරාම ඒක කවියක් විදියට කියවලා රස විඳනට පස්සේ යාට ගීතයක් විදියටත් ගිහිල්ලා ඩිරෙක්ට් රස විඳලා බලන්න පුළුවන්. ඉතින් මේ රස විඳලා බලන්න. ඉතින් ආදරේදයි නොඅසමි. ආදරේදයි නොඅසමි. ආදරේදයි නොඅසමි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා ආයෙමත් ලස්සන ආදරණීය කතා බහක් එක්ක එකතු. ඒක හරි සාමාන්‍යයිනේ. ආදරයක් ඇතුලේ පොඩි වැරදි වෙන එක. ගොඩක් වැඩ තිබුණ දවසක කෝල් එකක් ගන්න බැරි වෙන එක. ඉඳලා හිටලා වතාවක ඔයාගේ උපන්දිනේ අමතක වෙන එක. මේක අබ්දුල්ගේ ඒත් මං ආදරේ පොතේ 5 වෙනි කවිය පොඩි වැරදි කියලා. මට මේ කවිය කියවද්දි හිතෙච්ච දෙයක් තමයි අබ්දුල් අපේ කලින් කිව්ව 24 වෙනි කවිය. බයෝ කරපු එඩල් පොතේ දෙවනි පොතේ 24 වෙනි කවියත් එක්ක හරි අමුතු සම්බන්ධයක් තියෙනවා වගේ නිකන් මට කියවද්දි හැඟුණා. අබ්දුල්. ඔව්. ඔයා මොකද්ද මේ පොඩි වැරදි කියලා අදහස් කරේ? පොඩි වැරදි කියන එක මොකද්ද කියන එක ඔය කියවගෙන යද්දි තේරෙනවනේ මොකද්ද? මං අහන්නේ. ඔයා ඒ පොඩි වැරදි හරිද කරන එක? ඉඳලා හිටලා වතාවක උපන්දිනේ අමතක වෙන එක. ඊට පස්සේ වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒක නිකන් එතකොට එයාට හර්ට් වෙන එකක් නේද? සමහර විට ඉතින් ආදරය ඇතුලේ කොහොමත් අපිව හර්ට් වෙනව නේද? සමහර තැන්වලදී. ඉතින් එහෙම හර්ට් වෙන තැන් එක්ක බලද්දි මේ ගොඩක් වැඩ තිබුණ දවසක කෝල් එකක් ගන්න බැරි වෙන එක. ඊට පස්සේ ඔය වගේ දේවල් මේ මං හිතනවා මිනිස්සෙක් අතින් වෙන්න පුළුවන් දේවල් කියලා. මොකද හැමෝම මිනිස්සුනේ. ඊට පස්සේ මේ ඔය පොඩි වැරදි කියන එක තව පල්ලෙහාට යද්දී අයියා කිව්වනේ මේ අර දෙවෙනි අපි කලින් කියපු කවියත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක හිතෙන්නේ නැත්තේ අර එක තැනකදී තියෙනවානේ. මොකද්ද? පන්තියේ ඉන්ටර්වල් වෙලාවට ඔයාගේ අතින් ඇල්ලෙන එක වගේ කෑලි. පන්තියේ ඉන්ටර්වල් වෙලාවට ඒ නිසා තමයි මේ එහෙම සම්බන්ධයක් ඇති කියලා අයියට හිතෙන්නේ නැත්තේ. සමහර විට ඒකට අයියාගේ අත්දැකීමුත් බලපාන්නේ නැති. එහෙම තමයි අපේ අත්දැකීම් එක්ක තමයි අපි කියවන දේවල් ගලපගන්නේ. අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් මේ එහෙම වෙන්නේ නැති. එතකොට මං අහන්නේ ඒක 24 වෙනි කවියත් එක්ක සම්බන්ධයිද? ඒක මේ අයියට සම්බන්ධයි කියලා දැනුණා නම් ඒක සම්බන්ධ වෙන්නේ නැති. අයියගේ පැත්තේ. මොකද අපි කවි කියවන්නේ කවියක් කියවද්දි මං හැමතිස්සෙම කියනවා මේක ඇයි මේ කවිය මේක ලිව්වේ ඇයි කියන එක හොයන්න යන්න එපා. කවියව හොයන්න යන්නත් එපා. කවිය වැළඳ ගන්න යන්න එපා. කවිය වැළඳ ගන්න යන්න. මොකද කවියයි වටින්නේ සහ එක කවියක් මං කියවලා මං ඒක තේරුම් ගන්න විදියයි අයියා ඒක කියවලා අයියා තේරුම් ගන්න විදියයි
හසට පොලෝ වගේ පොළොව වෙන්න වගේ. පුළුවන්. මොකද මේ මම හැමතිස්සම කියනවා මේ මෙහෙම කතාවක්. ඒ කියන්නේ අපි හැමෝම එක තැනක හිටියට හ්ම්. එක අපි වටේ තියෙන එකම පසුබිම පරිසරයක් වුණාට ඔව්. අපි හැමෝටම තියෙන තනි තනි ලෝක. තනි තනි ලෝක. ඒ තනි තනි ලෝක ඇතුලේ අපි දේවල් ගලප ගන්න විදියයි අපිට දේවල් පේන විදියයි අපිට දේවල් අතර තියෙන සම්බන්ධතාවම වෙන විදියයි ඒක වෙනස්. ඉතින් අයියට එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා දැනෙනවා නම් ওই කවි දෙක අතරේ අයියගේ පැත්තේ මම හිතනවා මේ ඒක හොඳයි මට සතුටුයි. එහෙම සතුටුයි. පේනවා. මම මෙහෙම කියන්න. අබ්දුල්ගේම වචනවල මං ගොඩක් වටින කෙනෙක්. හා මාව පරිස්සම් කරගන්න. ඇත්තට ඔයා කොයි විදිහටද වටින්නේ? ඔයාට දවසක තේරෙයි. අර කවිය ගැන කියලා මේක ගැන කියද්දි ඔයාට මොන වගේ දෙයක්ද ඔයාට තේරෙන්නේ? ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ. ඔයාට දවසක තේරෙයි. කාටද? ඔයාට කවුද ඔයා? ඔයා මේ මම. ඉන්ටර්විව් කරන ඔයා ආහා අපේ මෙහෙමයි මේ හ්ම්. අර කවිය කියෝලා මේකට එද්දී එහෙම විශේෂ හැඟීමක් ඒකයි මේකයි අතරේ මට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. අයියට දැනනවා නම් ඒක ටෝටලි ඕකේ. Okay. ඒක මොකද ඔයාගේ පැත්තෙන් ඔයාට හ්ම්. දැනෙන විදිය. මේ මට නිකන්- හැබැයි පොඩි බාධා කිරීම. මට නිකන් හැඟෙන දේ තමයි අබ්දුල්ගේ කවිය ඇතුලේ නිකන් එකම අපි ඉන්නවා නිකන් අර ඔය අබ්දුල්ගේ ජීවිතෙත් එක්ක බැඳිච්ච කෙනෙක් ඉන්නවා ඇති. හැබැයි නිකන් ඒව ඇතුලේ අපි ජීවත් වෙනවා වගේ. අපේ කතා අබ්දුල් කියනවා වගේ. අපිට කියන්න ඕනේ දේ නිකන් අබ්දුල් පොතකින් එළියට දෙනවා වගේ. මේ මම ඔතෙන්දි මෙහෙම එකක් කියන්නම්. හැබැයි හ්ම්. මේකත් මං හැම තැනකදීම කියන එකක්. හා. ඒ තමයි අපි හැමෝගෙම ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්නේ එකම දේවල්. එකම දේවල්. ඒවා සිද්ධ වෙන ටයිම් ලයින් එක විතරයි වෙනස්. හ්ම්. ඉතින් එහෙම වෙද්දි මේ මගේ කතාව ඇතුලෙන් ඔයාට ඔය කතාව පේන්න පුළුවන්. හ්ම්. ඔය කතාව ඇතුලේ මට මගේ කතාවත් හම්බෙන්න පුළුවන්. හම්බෙන්න පුළුවන්. ජීවිතය එහෙම තමයි. ඉතින් ඒක හොඳයි නේද? අනිවාර්යයෙන්. කාගේ හරි මොකක් හරි දෙයක් ඇතුලෙන් අපිට ආයේ අපිව හම්බ වෙනවා කියන එක. කාගේ එතකොට අපි හරි. දන්නවනේ මේ අපි තනි නෑ මෙතන අපි මට තනි කලින් නෑ. ගියපු එකෙක් ඉන්නවා වගේ එකක්. හැමෝටම මේ වගේ දේවල් වෙලා තියෙනවා. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් එහෙම බලද්දි. අනිවාර්යෙන්. අපේ හමුවීම වුණත් හරිම හ්ම්. පුදුමයි. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඉතින් අබ්දුල් හ්ම්. අපි කතා කරමු. දැන් අපේ වැඩසටහනේ අවසානයටත් ඇවිල්ලා තියෙනවා. හ්ම්. ඔයා මේ වෙනකල් ආපු ගමන් මඟ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ආපු ගමන් මග ගැන කතා කරනවා නම් මං ආපු ගමන් මගේ භාගයක් දුර කිව්වා අර කිව්වා, කලින් කලින්. කතාවක. බයෝ කරපු A level වලට එනකම්. බයෝ කරපු A level ගැන චුට්ටක් කියන්නම්. ඒක තමයි මේ සන්ධිස්ථානය සහ ඒ සන්ධිස්ථානයේ පෙරළිය point වෙච්ච එක. තැන සහ ඒ පෙරළිය ඇති කරන්න ගිහලා මට වෙච්ච දේවල් ගැන මං කියන්න ඕනේ. හ්ම්. මොකද මේ ඒක වැදගත් වෙන්න ඉඩ තියෙනවා. ඔව්. කොහොම හරි මේ A level වලට මාස 3ක් විතර තියෙද්දි හ්ම්. මට ආරංචියක් එනවා. ආරංචියක් කියන්නේ තොරතුරක් එනවා. කෝල් එකක් එනවා මේ අපි O level ලියපු අවුරුද්දේ හ්ම්. ලංකාවෙන්ම O level වලට සිංහල වලට වැඩිම ලකුණු තියෙන ළමයි අතර මං ඉන්නවා කියලා. හ්ම්. කියන්නේ සිංහල වලට ලංකාවෙම පළවෙනිය කියලා. හ්ම්. ශිෂ්‍යත්වයක් දෙනවා කියනවා මේ කුමාරතුංග මුනිදාස පදනමේ. ආහා. ඊට පස්සේ ගිහිල්ලා මේ ඒකට යනවා. හ්ම්. ඒකට ගියාම මට හම්බ වෙනවා ලැප්ටොප් පරිගණකයකුයි හ්ම්. රුපියල් 50000ක මුදල් ජාගයකුයි. හ්ම්. ඒ වෙද්දි මගේ මේ කම්පියුටරේ පිච්චිලා තිබ්බේ. හ්ම්. ඒ නිසා මේ මට වැඩ අනම්මනම් කරගන්න බැරුව තිබ්බා. කොහොමද දැන් 50000ක මුදල් ජාගයකුත් හම්බෙලා තියෙන්නේ. හ්ම්. ඕකත් එක්ක මට මතක් වෙනවා මේ මං ඒ ලෙවල් වලට ආපු මුල් කාලේ හ්ම්. ලියන්න පටන් ගත්ත කවි වගේක් තියෙනවා. ආ. ලියන්න පටන් ගත්ත කියන්නේ ලියවෙච්ච කවි වගේ. ලියවිච්ච එකයි. ඒ කියන්නේ අර ඉගෙන ගන්න දේවල් එක්ක මං අතින් ලියවෙච්ච කවි හ්ම්. ටිකක් වගේ එකක්. ඉතින් ඒ කාලේ මං අතින් මේ ලියවෙච්ච කවි වගේක් හ්ම්. තියෙනවා. අර විෂය නිර්දේශයත් එක්ක ඉගෙන ගන්න දේවල් වලට සම්බන්ධ වෙච්ච බයොලොජිත් එක. බයෝලොජිත් එක්ක බයෝ කරපු ඒ ලෙවල් නේ පොත. ඔව්. ඉතින් මට හිතෙනවා මේ මේක දැම්මොත් තමයි මොකද නැත්තම් කවි කියවන මිනිස්සු මේ බයෝ කෑලි තියෙන කවි කියවන්නේ කියවන්නේ නැහනේ. නැහැ. දැන් එළියට දැම්මොත් මාත් එක්ක ඉන්න සෙට් එක හරි මේක කියවයි කියලා හ්ම්. මට හිතෙනවා. මම අතේ ලැප්ටොප් එකක් තියෙනවා අර හම්බෙච්ච සල්ලි ටිකක් තියෙනවා. ඒ වෙද්දි අපිට A level third term test හ්ම්. ගෙදරනුත් කුණු බැනුම් අහගෙන හ්ම්. ඔක්කොම පැත්තක දාලා මම මේක කොහොම හරි ගහනවා කියලා හිතාගෙන මේ මම පොත ගහනවා. හ්ම්. බයෝ කරපු A level පෙරවදනෙත් මම ලියලා තියෙනවා. මේක සමහරවිට මෝඩ වැඩක් වෙන්න පුළුවන් මම මේ කරන දේ. මොකද A level වලට මාස 3ක් තියාගෙන මේ පොත් ලියන එක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. ඒ වුණත් මට දෙයක් කරන්න හිතුනොත් මම ඒක කරලා තමයි නවත්තන්නේ. ඒ නිසා මම මේ පොත ගහනවා. ඉතින් මේක ඔයාත් අතට කවදා හම්බෙයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් හම්බෙච්ච දවසක මේ මට ෆීඩ්බැක් එකක් දෙන්න කියලා මං එහෙම ලියනවා. හ්ම්. ඉතින් කොහොම හරි පොත එළියට එනවා. මට අද පසුතැවීමක් නැහැ. ඒ level පැත්තක තියලා පොත ගහපු එක ගැන. ගහපු එක ගැන. මට මේ හතුට. වෙනකොට විශාල පොත් රාශියක් පාඨකයන්ට දායාද කරලා තියෙනවා. ඉතින් අබ්දුල් මං අහන්න කැමතියි. දැන් අපි අවසානයටත් ඇවිල්ලා ඉන්නේ. හ්ම්. ඔයා මේ ශාස්ත්‍රයට එන්න ඉන්න කෙනෙක්ට දෙන පණිවිඩය වගේම ඔයාගේ ඉස්සරහා ඉදිරි බලාපොරොත්තු මොනවා වගේද? මේ ශේෂත්‍රයට නෙමෙයි මොන ශේෂත්‍රයට වුණත් මේ හ්ම්. එන්ඩ ඉන්න කෙනෙක්ට මට කියන්න තියෙන දේ තමයි ඔයාට
දෙයක් අවශ්‍ය නම් හ්ම් හ්ම්. ඔයාට ඒ දේ ඕනේ කියලා දැනෙනවා නම් ඔයාට ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නම් සමහරලාවට කවුරුවත් ඔයා විශ්වාස කරේ නැති වුණත් කමන්නේ කවුරුත් ඔයාට සපෝට් කරේ නැති වුණත් කමන්නේ ඔයා ඒක පටන් ගන්න පටන් අරන් කරගෙන යන්න මොකද තමන් ආස දෙයක් තමන්ට ඕන දෙයක් එහෙම පටන් අරන් කරගෙන යද්දි කොච්චර අමාරුණත් අපි ඒ දේ කරනවා මට මතකයි මම මුල් කාලේ බයෝ කරපු ඒවල් පොත ගහලා කිලෝමීටරයක් විතර ඇතුළට යන්න ඕනේ ඇතුළේ ඉඳන් ප්‍රෙස් එකේ ඉඳන් අරන් එන්න ඒ ටික අරන් එන්න දැන් මම ත්‍රිවිල් වලවත් නෙමෙයි ඒ කාලේ යන්නේ අර පොත් ටිකත් අරන් අතේ තියාගෙන එනවා පාරට වෙනකන් ඉතින් එහෙම ඇවිල්ලා තමයි ආවේ ඊට පස්සේ පොත් ටික ඉස්කෝලේ හොස්ටල් එකේ තියාගෙන ඊට පස්සේ ඕඩර්ස් පැක් කරලා යව ඉතින් එහෙම තමයි මේ දේවල් වෙන්නේ ඉතින් ජීවිතය කියන්නේ අපි කවුරුවත් දන්නේ නැති අමුතු විදිය දෙයක් අපිට කියන්න බෑ දේවල් සිද්ධ වෙන්නේ මේ විදියට කියලා ඔයාට දෙයක් කරන්න ඕනි කියලා හිතෙනවා නම් ඒ දෙයින් වෙන කාටවත් හානියකුත් නැත්තම් ඔයා ඒ දේ කරලා බලන්න කියන එක තමයි මට දෙන්න තියෙන උපදෙස මොකද මට ඒක හරි ගියා මට කියන්න බෑ ඒකට හරියයිද වරදීද කියලා හැබැයි මට දෙයක් කියන්න පුළුවන් මට තියෙන අත්දැකීම් අනුවනේ ඒක තමයි මට කියන්න තියෙන්නේ අනික මොකක්ද ඇහුවේ ඔයා ඉස්සරහට එන්න තියෙන වැඩ ඉස්සරහට මේ දවස්වල නම් සාහිත්‍යත් එක්ක වැඩ කරන එක මට චුට්ටක් මේ ටිකක් අමාරු දෙයක් වෙලා තියෙන්නේ මොකද කැම්පස් පටන් ගත්තා කැම්පස් පටන් ගත්තට පස්සේ සෑහෙන වැඩ ගොඩක් එතන තියෙනවා 8-5 ලෙක්චර්ස් අනම්මනම් හැබැයි හිමයි කියලා ඉතින් මේක අතහැරෙන්න දෙන්නත් බෑනේ ඉතින් ඒ නිසා මේ අවුරුද්දට ඡන්ද ප්‍රතිඵල දෙකක් බලාපොරොත්තු වෙමින් ඉන්න කියලා මම පාටකින්ට එහෙනම් අපිට අබ්දුල් කියන විදිහට මේ මොහොත විතරයි රහම ඉතින් අබ්දුල් අන්තිම වශයෙන් දැන් අද කවියෙක්නේ ඇවිත් තියෙන්නේ අපි වාගේ කටින්ම අපි කැමති ඔයා ආසර කරන ආදරය කරන කවියක් අහන්න මම ආස කරනවා මම ආදරය කරන කවියක් ඔයා කැමති මේ ප්‍රෝග්‍රෑම් එක සතුටින් ඉවර වෙනවටද එහෙම නැත්නම් දුකින් ඉවර වෙනවටද මම තෝරා ගැනීමක් කරන්න දෙනවා මම කැමති අබ්දුල් කැමති විදිහට ඉවර කරන්න මං කැමති විදිහට ඒක අසාධාරණයි මං ඔයාටම දෙනවා ඒක සතුටින්ද දුකින්ද මෙහෙමයි මම සතුටටත් කැමති පුද්ගලයෙක් දුකටත් කැමති පුද්ගලයෙක්. ඔයාට ඉක්මනට තෝර ගැනීමක් කරන්න වෙනවා. අපිට මේක ඉක්මනට ඉවර කරන්න ඕන. දුකින්. ඔව්. හරි. නෑ සතුටින් ඉවර කරමු. හොඳයි. ඔයාගෙන් සතුටින් ඉවර කරමු. ඕකේ. සතුටින් ඉවර කරනවා නම් මං මේ මගේ ආදර්ශ පාට විදියට තියෙන කවිය කියන්නම් මෙහෙමයි. හෙට දිනේ හඬන්නට වෙන එකක් දැනම කමන්නේ. ඉතින් අපි hina වෙමු අද මෙහෙම. ජීවිතේ හැමදේම සිද්ධ වෙන්නේ මෙහෙම. ඊයේ හෙට නෙවෙයි. මේ මොහොත විතරයි රහම. මේ මොහොත විතරයි රහම. ඉතින් මං කියන්නම් මෙහෙම. සංසාරයක් වුණත් කම්නේ. අත් බැඳන් අපි ඇවිදිමු. නවතින්න තැන ආවහම හොඳම යාළුවෝ කියලා නවතිමු. ඉතින් අබ්දුල් අද අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි කියලා ඔබට කියනවා. ඉතින් එහෙම තමයි අද ලස්සන හිමිදිරිය වැඩසටහන හරිම ආදරණීය හරිම රසවත් එකක් වුණේ. එහෙනම් අදට ලස්සන හිමිදිරියෙන් යන්න තමයි සූදානම් වෙන්නේ. ඔබ සැමට සුබ දවසක්.